යාළුවෝ මෙයාගේ අතට කඩුවෙන් අනිනවා. 3500ක සෙනඟක් තියාගෙන මේ රජතුමා යුද්ධ දිනනවා. පුතා ජෙරුසලම් වල හිටිය රජ කෙනෙක්. හරි. ඒ රජාට හිටිය පුතේ අවුරුදු 13ක පුතේ. 13යි. හරි. 13යි තියෙන අවුරුදු 13යි පුතාට. හරි. පුතා දවසක් සෙල්ලම් කරගෙන ඉන්න යාළුවොත් එක්ක. යාළුවොත් එක්ක සෙල්ලම් කරගෙන ඉන්නකොට යාළුවෝ මෙයාගේ අතට කඩුවෙන් අනිනවා. කඩුවෙන් අනිනවා මෙයාට දැනෙන්නේ නැහැ. හරි. අන්න එදා පුතේ හොයා ගන්නවා. එලා මෙයාට ලාදුරු කියලා. හරි. ලාදුරුද කියලා අහන්නේ. උඹට ලාදුරුද කියලා අහන්නේ. මුකුත් දැනෙන්නේ නැහැ පුතේ. හරි. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හරි. ලාදුරු කියලා හොයා ගන්නවා පුතාට. රජාගේ පුතාට ලාදුරු. කරන්න දෙයක් නැහැ රජගම් වලලා තියෙන පුතාට. හරි. හදිස්සියෙම කරුමට වගේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? තාත්තා මැරෙනවා. තාත්තා නැති වෙනවා. තාත්තා නැති වෙනවා. හරි. අන්න පුතේ අවුරුදු 13ක පුතාට දැන් රජගම් බාර ගන්නලා තියෙන්නේ ලාදුරු තියෙන පුතාට. මොකද දෙයක් නැහැ. රජගම් පුතේ මිනිස්සු ගමේ මේ රටේ මිනිස්සු මොකද කරන්නේ? රජගම් බාර දෙනවා. හරි. රජගම් බාර දෙනවා ලාදුරු තියෙන පුතාට. මොකද්ද රජගම් බාර දෙන්න මොන නමින්ද පුතේ? හතරවන බෝල්ඩ්වින් රජතුමා. බෝල්ඩ්වින් රජතුමා පේනව නේද? හතරවන බෝල්ඩ්වින් රජතුමා පුතේ. හතරවන බෝල්ඩ්වින් රජතුමාට රජකම් බාර දෙනවා. අවුරුදු 13 දී රජකම් බාර දෙනවා. ජෙරුසලම් වල තමයි රජකම් කරන්නේ. හරි? ජෙරුසලම් වල තමයි රජකම් කරන්නේ. ජෙරුසලම් කියන්නේ පුතේ මුස්ලිම් භක්තිකයෝන්ගේ පොඩි ආසතනක්. ඒ කියන්නේ මුස්ලිම් කට්ටිය හිතන් ඉන්නවා මේ ඒගොල්ලෝගේ ආගමික සිද්ධාස්ථාන තමයි ජෙරුසලම් තියෙන්නේ කියලා. හරි? ඒතර මේ යුදෙව්වෝ හිතන් ඉන්නවා. ක්‍රිස්තියන් කට්ටිය හිතන් ඉන්නවා. තුන්ගොල්ලෝ අතර මහා තරංගයක් තියෙනවා ජෙරුසලම් අල්ල ගන්න. හරි? ජෙරුසලම් අල්ල ගන්න තරංගයක් තියෙනවා. ජෙරුසලම් අල්ල ගන්න තරංගයක් තියෙනලා පුතේ. ජෙරුසලම් පාලකයා විදිහට පත් වෙනවා. අවුරුදු 13ක කොල්ලෙක්, චූටි කොල්ලෙක්. හරි? අන්න එහා පැත්තෙන් බලන් ඉන්නවා මුස්ලිම් ජාතකයේ. මුස්ලිම් ජාතක රජෙක් බලන් ඉන්නවා. හොඳ රණශූරකට පුළුවන් යුද්ධ කරන්න. හරි? සෙබළෝ ඉන්නවා මං හිතන්නේ. මිනිහට සෙබළෝ හිටියා කියනවා 3,50,000 හරි එහෙම ලොකු ගාණක් ඉඳලා තියෙනවා. මතක නැහැ හරියටම. වැරදි නම් කවුරුහරි දැන් වැරදි කරන්නේ ඒක නම් මතක නැහැ. කොහොම හරි සෙබළෝ අනුපාතයක් සෙට් වෙනවා මම කතාව කියලා දෙන්නම්. හරි? ලොකු සෙබළෝ ගොඩක් ඉන්නවා. ඒ සලාදීන් කියන රජතුමා. මුස්ලිම් රජතුමා නම සලාදීන්. හරි? මොකද නම? සලාදීන් නේ. සලාදීන් රජතුමාට පුතා සෙබළෝ ගොඩක් ඉන්නවා. සලාදීන්. හරි? පේනවද නැද්ද? පේන්නේ නැත්නම් මෙන්න දෙයක්. සලාදීන්. සලාදීන්. හරි? සලාදීන් රජතුමාට පුතා ලොකු සෙබළෝ ප්‍රමාණයක් ඉන්නවා. සලාදීන් සතුටු වෙනවා පුතා. අවුරුදු 13 කොල්ලෙක් ඉන්නේ. ඉක්මනට ගහලා මට ජෙරුසලම් අල්ල ගන්න පුළුවන් වෙනවා කියලා. හරි? අවුරුදු 13යි පුතා රජ වෙනකොට මෙයා අවුරුදු 16 වෙනකොට අවුරුදු 3කින් පස්සේ සලාදීන් ඉනව ලොකු සෙනගකුත් අල්ලගෙන මේ මෙතරක් විතර සෙනගක් තියෙනවා. මම මතක විදිහට 3,50,000ක් වගේ සෙනගක් වෙන්න ඕන. වැරදි නම් කවුරු අනිවාර්යද කරන්න. හරි? ඒ වගේ සෙනගක් කරන් සලාදීන් ඉනව අල්ලන්න ජෙරුසලම්. හරි? දැන් පුතා ලාදුරු බෝල්ඩ්වින්ට ලාදුරු හොඳටම අමාරුයි. හරි? නැගිට ගන්නවා පණ නැහැලු බෝල්ඩ්වින්ට. හරි? අත්ත කඩුව ගන්නවා පණ නැහැ. මොකද කරන්නේ බෝල්ඩ්වින් වැඩි අතාරනවද? බෝල්ඩ්වින්ට රාජ්‍ය පාවලා දෙන්නේ නැහැ. බෝල්ඩ්වින් අතාරින්නේ නැහැ වැඩේ. බෝල්ඩ්වින් මොකද කරන්නේ? නිවේදන නිකුත් කරනවා. මේවා කරන්නේ මොකද්ද කරන්නේ? යුද්ධ කරන්න කැමති කට්ටියට එකතු වෙන්න කියලා. 3500 සෙනග ඉන්නේ. හරි? මුළු ඔක්කොම 3500යි. යාගේ හමුදාව. 3000ක්ම සාමාන්‍ය මිනිස්සු. ඉතුරු 500 තමයි සෙබළු වෙන්නේ. හරි? අන්න පුතේ සලාදීන්ට ඉන්න ලොකු හමුදාවක්. සලාදීන්ගේ හමුදාවේ අනුපාතය පුතා 52ට 1යිලු. 52ට 1යිලු. සලාදීන්ට 52ක් ඉන්නවලු මේගොල්ලන්ට එකක් ඉන්නකොට. හරි?